කොහොමද යාළුවනේ මං වගේම ඔයාලා සත්තුන්ට කැමති නේද? සත්තු කියන්නේ අපේ යාළුවෝ. මේ සත්තු ළඟ අපි ගාව නැති විශේෂ දේවල් තියෙනවා. අද ඉඳන් හේලිගේ කතන්දර ගෙදරින් සත්තුන්ට විශේෂ දේවල් ලැබුණේ කොහොමද කියලා දෙනවා. මත් එක කාලෙක ලස්සන කැලේක පුංචි කුරුල්ලෙක් හිටියා. මෙයා සුදුම සුදුයි. එයා හරිම සතුටින් එහාට මෙහාට පියාඹ යාළුවොත් එක්ක සෙල්ලම් කරමින් කාලය ගත කරා. එයා අනිත් අයට උදව් කරන හරිම හොඳ ගතිගුණ තිබ්බ කුරුල්ලෙක්. එක දවසක් අපේ කුරුළු පැටියට කවුරු හරි අඬන සද්දයක් ඇහුණා. ඒ සද්දේ ඇහුනේ ළඟම තිබ්බ පුංචි පැල්පතකින්. මේ පැල්පතේ වයසක ආච්චි අම්මා කෙනෙක් හිටියා. ඒ ආච්චි අම්මා හිටියේ තනියම. එයා ගොඩාක් වයසයි. තනියම වැඩ කරගන්නත් අමාරුයි. මේ ආච්චි අම්මව දැකලා දුක හිතුණු අපේ පුංචි කුරුළු පැටියා ආච්චි අම්මට උදව් කරන්න තීරණය කරා. එදා ඉඳන් පුංචි කුරුළු පැටියා චම්මට රසම රස පළතුරු උන්න වතුර චම්මට ඕන කරන දර එයාට පුළුවන් විදියට ගෙනත් දුන්නා. කුරුළු පැටියා නිසා ආච්චි අම්මයි පාළුව නැති වුණා. කුරුළු පැටියා රැට නිදාගත්තේ ආච්චි අම්මයි ළඟමයි. එක දවසක් රෑ ආච්චි අම්මා කුරුළු පැටියට කතා කරා. පුංචි කුරුළු පැටියෝ දන්නවා ඔයා මට ගොඩාක් ආදරේ. එයා ගොඩාක් ආදරෙන් මාව බලා ගන්නවා. ඒත් ඔයාට දෙන්න මගේ ගාව වටින දෙයක් නෑ. මම පන්සල් යනකොට ඇඳගෙන ගිහපු මේ සුදු රෙදි කෑල්ල ඔයා මාව මතක් වෙන්න තියාගන්න ආච්චි අම්මා කිව්වා. ඊළඟ දවසේ උදේ බලනකොට චම්මලා ගෙදර සෙන්නග ගොඩාක් හිටියා. පුංචි කුරුළු පැටියට එකපාරට හිතාගන්න බැරි වුණා. අනේ මේ කුරුළු පැටියව දාලා ආච්චි අම්මා දිවි ලෝකෙට ගිහිල්ලා. කුරුළු පැටියටත් හරීම දුකයි. ආච්චි අම්මා නැතුව ගොඩාක් පාළුයි. ආච්චි අම්මා මතක් වෙන්න දීපු සුදු පාට රෙදි කෑල්ල පුංචි කුරුළු පැටියා ළඟින්ම තියාගත්තා. යා යන හැම තැනකටම මේ සුදු රෙදි කෑල්ලත් හොටේ තියාගෙන අරන් ගියා. ආච්චි අම්මට මේ තරම් ආදරේ කරන පුංචි කුරුළු පැටිය දිහා සක්‍ර දෙවියෝ බලාගෙන හිටියා. කුරුළු පැටියට අනුකම්පා කරපු සක්‍ර දෙවියෝ තමන්ගේ බලයෙන් ආච්චි අම්මගේ සුදු පාට රෙදි කෑල්ල ලස්සනම ලස්සන දිග සුදු පාට පිහාටුවක් බවට පත් කරා. මේ ලස්සන පිහාටුවත් එක්ක ගම පුරාම පියාඹන මේ පුංචි කුරුල්ල දැකලා එයාගේ ඇත්තම කතාව දන්නේ නැතුව ගමේ අය එයාට සුදු රෙදි හොරා කියලා නම තිබ්බා. ඉතින් දුවේ පුතේ තවත් මේ වගේ හරිම ලස්සන කතාවක් අරගෙන අපි ඉක්මනින්ම හේලිගේ කතන්දර ගෙදරින් එන්නම්.